සමහර කට්ටිය මේක දැකලත් නැතුව ඉතින් මේ වගේ කෑමක් ගැන අහලත් නැතුව. අහපු කට්ටියත් ඇති. ඒ කට්ටිය නම් දන්නවා මේකේ රසය. දැන් ඔන්න අපි කඩාගෙන ආවා සුපිරිම කොස් කිඩියක්. සවුන්ඩ් එකෙන් කිව්ව හැකි නියෝඩ පැහිලා ඇත්තේ කොස් කිඩිය. සමහර කොස් කිඩියක් හොයාගෙන අඳුර ගන්න පුළුවන් පැහිච්ච විදිය මෙන්න මේ කටු පොඩ්ඩක් ඈත් වෙනවා. දැන් එන අපි මේ කොස් කිඩිය කපාගෙන මේක මේ සුද්ධ කරගන්න. මචං මෙන්න මේ විදිහට අපි කොටස් තුනකට වෙන් කරගෙන තියෙන්නේ අපි. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලත් යන්න. මොකද මේ වගේ වටිනා වීඩියෝ ඔයාලා බලනවා අඩුයි. ඒ නිසා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද මේ මෙනු එක හරිම වටිනවා. ලේසියෙන්ම ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑමක්. බඩ පිරෙන්න. දැන් මචං කොස් ටික කපාගනිමු. ඇට ටික තලන්නනේ. මචං දැන් අපි කොස් ටික කපාගෙන ඉවරයි. ඇට ටිකක් තලා ගත්තා මේ තියෙන්නේ. කියන්නේ තලා ගන්නවා කියන්නේ පොතු ටික අයින් කර ගන්නවා. හාල් ටික මේ විදිහට සෝදාගෙන ආපහු අපි වතුර ටිකක් එකතු කරගන්න. දැන් මචං මුලින්ම කොස් ඇට ටික එකතු කරගන්න ඕනේ. ඒ හාල් දැම්ම මුට්ටියටම කොස් ඇට ටිකක් දාගන්නවා. ඒකටම අපි අර කපාගත්ත කොස් ටිකක් දාගන්න ඕනේ. මේ මොන වගේ කෑමක්ද මුං හදන්නේ කියලා බලන්න ඇති. ඒකට හරිම රස. පරණ මිනිස්සු ඉස්සර ඉතින් කෑව විදිහක් තමයි මේක. හරිම රස කෑමක්. ඔයාලා try කරලා බලන්න. කියන්නේ කොස් වලින් එක එක විදිහේ කෑම කනවා. නමුත් මේක කාලා නැති කට්ටිය ඉන්නවා නම් ඒක හදලා කන්න. මොකද කොස් කියන්නේ අපිට හොයාගන්න පුළුවන් දෙයක් නේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට. දැන් මචං ලුණු කැට ටිකකුත් උඩින් දාගන්නවා. ඔන්න මචං දැන් අපේ වැඩේ ඉවරයි. මේක තැම්මුණ ගමන් අපිට ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරිම කෑමක්. දැන් අපි ඒකට හදා ගන්න ඕනේ කොච්චි ලුණු මිරිසක්. අන්න කොච්චි ලුණු මිරිසත් එක්ක කන්න සෙට් වුණාම ආයේ වැඩක් නැහැ කතා කරලා ඉගෙන. ඒ තරම් පට්ට රසයි. ආයි මිරිස් සම්බෝලේ සෙට් වුණාම ආයේ සුපිරිය. මරුව හැකිය. මචං දැන් මේකට අපි කහ කුඩු පොඩ්ඩක් විතරයි අපිට එකතු කරගන්න තියෙන. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැතුව පහසුවෙන්ම හදා ගන්න පුළුවන් කෑමකින් මෙය. දැන් පොඩ්ඩක් කවලම් කරගන්න ඕන කහ කුඩු ටික දාගෙන.
අපේ කොස්පත්තේ දැන් දැම්මිලා තියෙන මේක අවසාන අදියරේ තියෙන. දැන් අපි පොල් ටිකක් දා ගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන්නේ ඔයක පොල් ටිකක් දාලා හොඳට කවලම් කරගත්තට පස්සේ තමයි කෑම තියෙන්නේ. කොස්බත හැඳි ගා ගන්න. මචං අපි හදාගත්ත කොස්බත් එක. මේක පට්ට රස කෑමක්. හොඳේ try කරලා බලන්න හැමෝම. මොකද ඒ තරම් උනන්දු වෙන්න කියන්නේ මේක හරිම රස හින්දා. මොකද මේ අර රයිස් අරවා මේවා සනික ආහාර වලට හුරු වෙලා ඉන්නවට වඩා මේ වගේ කෑමක් හදාගෙන කන්න තියෙනවනේ ඉතින් දිව්‍ය භෝජන තමයි. දැන් මචං මේ තියෙන්නේ අපි හදාගත්ත කොස්පත් එක. දැන් සමහර කට්ටිය මේක දැකලත් නැතුව ඉතින් මේ වගේ කෑමක් ගැන අහලත් නැතුව ඇති. අහපු කට්ටියත් ඇති. ඒ කට්ටිය නම් දන්නවා මේකේ රසය. එහෙනම් ඔයාලා try කරලා බලන්න මෙන්න මේ විදිහට කොස්පතක් හදාගෙන මේ වගේ කොච්චි සම්බලයකුත් හදාගෙන කන්න මේ. මේක පට්ට රසයි හරිද? අපි කමු එහෙනම්. පොල් කොස් බත් ඒත් එක්කම කොච්චි එක සෙට් වුණා. ජින්දර් සුපිරි. කියලා ඉවර ගන්න බෑ. ඒ තරම් මේක මාරම රසක් තියෙන. කියන්නේ අර කඩේ ගහන අජිනමොටෝ දාලා එක එක රසකාරක දාලා ගහන රයිස් එකට වඩා නම් මේක නියමයි. පට්ට සුපිරි. මචං එහෙනම් මේ වගේ කොස්පත්තයක් ඔයාලත් හදලා කන්න අනිවාර්යයෙන්. මොකද මේක පට්ටම රසයි. ඒ තරම් රසින්න තමයි ඔයාලට කියන්නේ මේක හදලා කන්න කියලා. මේ කොච්චිත් නිසා හරිම සැරයි. නමුත් පට්ටම රසයි. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ අරන් ඉස්සරහදී අපි එන්නම්. එහෙනම් අපිව subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. යටින් තියෙන bell icon එක click කරන්න. එහෙනම් ඊළඟ මොන වගේ වීඩියෝ එකක්ද අරන් එන්න ඕනේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. ජය වේවා හැමෝටම. ගිහිල්ලා එන්න.